ආයුබෝවන් දුවේ පුතේ. අදත් මම ඔයාලට ගණිත ගැටලුවක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඒ ගණිත ගැටලුව මොකක්ද කියලා. සමිතියක සමාජිකයන් 10 දෙනෙක් සිටිති. ඔවුහු සෑම මාසකටම පිළිවෙලින් එක් සමාජිකයාගේ නිවසට රැස් වෙති. දයාවතී මහත්මියගේ නිවසේ රැස්වීම පැවැත්වුවේ මාර්තු මාසයේ නම් නැවත ඇයගේ නිවසේ රැස්වීම පවත්වනුයේ කුමන මාසයේද? දැන් මතකද පුතේ ගණිත ගැටලුව? අපි වගන්තිය සටහන් කරමු. සමිතියක ඉන්නවා සමාජිකයෝ 10 දෙනෙක්. හැම මාසෙකම පිළිවෙලින් පැන නෙමෙයි පිළිවෙලින් එක් සමාජිකයාගේ නිවසේ රැස් වෙනවා. දයාවතී කියන එයාගේ නිවස රැස්ුනේ දයාවතීගේ නිවස රැස්ුනේ කොයි මාසෙද පුතේ? මාර්තු මාසේ. නැවත එයාගේ නිවසේ රැස්වීම පැවැත්වෙන්නේ කවදද අහනවා. එහෙනම් පුතේ දයාවතීගේ නිවස රැස්වීම පැවැත්වුවේ මාර්තු. මාර්තු කියන්නේ කවදද බලමු? ජනවාරි, පෙබරවාරි, මාර්තු. මාර්තු කියන්නේ 3 වෙනි මාසේ. දැන් පුතේ මාර්තු කියන මාසේ ඉලක්කම හොයලා සමාජිකයන් ගණන මේකට එකතු කරන්න ඕන. 3යි 10යි එකතු කරා. ඒතොර 13යි. අවුරුද්දට මාස අයිති කොච්චරද පුතේ? 12යි. එහෙනම් අවුරුද්දේ මාස ගාන අඩු කරනවා. 13න් 12ක් අඩු කරාම 1යි. 1 කියන්නේ පුතේ පළවෙනි මාසේ. එහෙනම් නැවත ඒ ගෙදර රැස්වීම තියෙන මොන මාසෙද පුතේ? ජනවාරි මාසේ. අපි ඒක හරියට බලමු. ඔන්න මුලින්ම තුනේ මාර්තු මාස. සමාජිකයෝ 10 දෙනා. 3 4 5 6 7 8 9 10. එක ආපහු හම්බෙන්නේ 1. දැන් ඔන්න මුලින්ම තුනේ මාර්තු මාසේ දයාවතීලා ගෙදර. ඒතර මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් ඉවරයි. නැවත දයාවතී එන්න ඕන මෙතනට. එහෙනම් නැවත දයාවතීලා ගෙදර තියෙන කොයි මාසෙද පුතේ? ජනවාරි මාසේ. එහෙනම් හරිම ලේසි ගානක්. මොකද්ද කරන්න ඕන පුතේ? මුලින්ම තිබිච්ච මාසේ අයිති දිනේ ලිව්වා. ඊට පස්සේ පුතේ සමාජිකයෝ ගාන එකතු කළා අවුරුද්දට 13ට 12ට වැඩි නම් 12ක් අඩු කළා පළවෙනි මාසේ ආවා. ඒකට ලිව්වා පළවෙනි මාසේ කියන්නේ මොන මාසෙද? ජනවාරි මාසේ. දැන් තේරෙනව නේද පුතේ? හරි. අපි බලමු දෙවෙනි ගාන. හරිම ලේසි ගණිත ගැටලුවක්. සමිතියක සමාජිකයෝ 15ක් ඉන්නවා. සෑම මාසයකම පිළිවෙලින් එක් සමාජිකයාගේ නිවසේ රැස් වෙනවා. නිමල්ගේ නිවසේ රැස්ුනේ කවදද පුතේ? මැයි මාසේ. නැවත නිමල්ගේ නිවසේ පැවැත්වෙන කුමන මාසෙද? එහෙනම් මැයි කියන්නේ කොයිද බලමු? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මැයි කියන්නේ 5 වෙනි මාසේ. දැන් මොකෝ කරන්නේ පුතේ? සමාජිකයෝ ගාන එකතු කරනවා. 5ට 15ක් එකතු කරාම 20යි. 20න් අවුරුද්දට තියෙන මාස 12 අඩු කරනවා. එතකොට මොකක්ද එන්නේ? 8යි. 8 කියන මාසේ බලමු කවදද කියලා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. එනවා. නැවත රැස්වීම තියෙන්නේ මොන මාසෙද පුතේ? අගෝස්තු මාසේ. නැවත පුතාලා අර විදියට හදලා බලන්න මේක හරිද කියලා. මොකද්ද කරන්නේ? ඒ තියුව මාසෙට අදාළ ඉලක්කම හොයාගෙන සමාජිකයෝ ගාන එකතු කරනවා. එකතු කළා අවුරුද්දේ මාස ගාන අඩු කරාම එන උත්තරේට එන ඉලක්කමට අදාළ මාසෙ ලිව්වනම් හරි. තව ගානක් බලමු. සමිතියක සමාජිකයෝ ඉන්නෝ 18 දෙනෙක්.
ඔහු සෑම මාසකම පිළිවෙලින් එක් එක් සමාජිකයාගේ නිවසේ රැස් වෙනවා. ගුණසේකර මහත්තයාගේ නිවසේ රැස්වීම තුනේ කවදද පුතේ? පෙබරවාරි මාසේ. නැවත රැස්වීම යාගේ ගෙදර තියෙන්නේ කවදද අහනවා. එහෙනම් මොකද්ද පෙබරවාරි කියන්නේ? කීවෙනි මාසෙද පුතේ? දෙවෙනි මාසේ. සමාජිකයෝ 18. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. එතකොට 20යි. 20න් අඩු කරනවා අවුරුද්දට තියෙන මාස ගාන 12යි. 8යි. එහෙනම් 8 කියන්නේ ඉස්සෙල්ලා ආපු උත්තරේ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. එහෙනම් නැවත යාළේ ගෙදර තියෙන මොන මාසෙද පුතේ? අගෝස්තු මාසේ. දැන් තේරුණා නේද? එහෙනම් අපි බලමු අවසාන ගාන මොකද්ද කියලා මේකේ තියෙන. සමිතියක සමාජිකයෝ 12 දෙනෙක් ඉන්නවා. ඔහු සෑම මාසයකම පිළිවෙලින් එක් එක් නිවසේ රැස්වීම පවත්වයි. අප්‍රේල් මාසයේ තිබුණේ පියල්ගේ නිවසේ තිබිලා. එහෙනම් පියල්ගේ නිවසේ තිබුණ මොන මාසෙද පුතේ? අප්‍රේල් මාසේ. එහෙනම් දැන් පුතාලගෙන් අහන නැවත පියල්ගේ නිවසේ තියෙන. එහෙනම් අප්‍රේල් කියන කොයි මාසෙද බලමු? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. අප්‍රේල් කියන්නේ 4 වෙනි. සමාජිකයෝ ගාන 12යි. එහෙනම් 4ට 12ක් එකතු කරනවා 16යි. දැන් මොකද කරන්නේ? අවුරුද්දේ තියෙන මාස ගාන අඩු කරන. ඒතර කීයද එන්නේ? 4යි. එහෙනම් 4 වෙනි මාසේ කියන්නේ කවදද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. එහෙනම් නැවත යාළේ ගෙදර රැස්වීම තියෙන මොන මාසෙද පුතේ? අප්‍රේල් මාසේ. දැන් පුතාලට තේරෙනවද පුතේ? එහෙනම් අදාළ මාසේ ගාන සමාජිකයන් ගාන එකතු කළා අවුරුද්ද තියෙන මාස ගාන අඩු කළා එන උත්තරේ බලන්න ඕන අපි කීවෙනි මාසෙද කියලා. දැන් මම හිතන්නේ පුතාලට මේක හොඳට තේරුණා. නැවතත් ගණිත ගැටලුවක් හම්බෙමින් බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක් කියලා මම පතනවා. ඒ වගේම මෙතෙක් මා subscribe කර නැත්නම් subscribe කරන්න. ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් වටිනා පාඩම් රැසක් මම ගෙන එනවා.